ජීයුවන් කෞතුකාගාරයට තමයි දැන් අපි ඇතුල් වෙන්න යන්නේ. මේ කෞතුකාගාරයේ එන්ට්‍රන්ස් එක. අපි දැන් කෞතුකාගාරයේ තුලට ඇතුල් වෙනවා. ඔය තියෙන්නේ ජීයුවන් කෞතුකාගාරය. මේ තියෙන්නේ කෞතුකාගාරය හා සම්බන්ධ විස්තරය. මේකේ ඉතින් මේකේකට අදාළ විස්තර තියෙනවා. ඒක ස්කෑන් කරලා එහෙම බලන්න පුළුවන් අවශ්‍යයිට. ඊටම පුරාණ ශිෂ්ටාචාරයකට අයිති ලක්ෂණ මේ වගේ තියෙනවා. සමහර ඒවා ඡායාරූපගත කරන්න එපා කියලා කිව්වේ නෑ. ඒක නිසා මම ඡායාරූපගත කරා. සාමාන්‍යයෙන් එහෙම එපා කියන දේ මම කරන්නේ. මේ QR කෝඩ් තියෙනවා. ඒව ස්කෑන් කරලා අපට අදාළ අනිත් තොරතුරු ගන්න පුළුවන්. මේ භාෂාවෙන් තියෙනවා. ඒගොල්ලෝ දෙනවා ඔක්කොම පහසුකම්. ඉක්මනින් ඉතින් මේවා ටික වීඩියෝ කරගත්ත නිකන් දාලා අදහසක් ගන්න හින්දා කැමති අයට බලන්න පුළුවන්. මේක ඊටාම ලස්සන නිර්මාණයක් වෙන තැන මේ බලදෙනෙක් අපා ගන්න හෝ පොර කන ආකාරයක් මේකේ තියෙන්නේ. මේ මිනිස්සු වැඩ කරන හැටි. ඒවා ඉතින් මෙහෙම කඩිමුඩිය ගන්න පුළුවන් ඡායාරූප හෝ වීඩියෝ නෙමේ. හොඳට නිවාඩු පාඩු ඇවිල්ලා අධ්‍යයනය කරන්න ඕන දේවල්. මේ වගේ තියෙන නිමාව පාවිච්චි කරලා තියෙන තාක්ෂණය මේ දේවල් බලන්න වටිනවා. ඒ වගේම ඊටාම බලන්න මේක මේ වෙන හැටියට සතෙක් මස් කරන එකක්ද මන්ද මට තේරෙන්නේ නැහැ. එක්කෝ මොන හරි වෙන හැටියට සතෙක් මස් කරන එකක් වගේ තමයි. තාම ඉහළ මට්ටමේ නිර්මාණයක්.
මේ පුරාවිද්‍යා උරුමයන් මේ කළමනාකරණය කරන විදිහට දකිනකොට මට මතක් වෙන්නේ එකම දෙයයි. ඒ අපි මේ හා සමානම වගේම සමහර තැන්වල මීටත් එහා ගිය අපේ සමහර උරුමයන් හරියට කළමනාකරණය කරගන්න නැහැ නේද කියන අදහස තමයි මට මතුවෙන්නේ. මේ ලෝක භාවිතා කරලා තියෙන ඒ වගේ තාක්ෂණය ඒ වගේ එක එක උපකරණ මේවා දැකීදී මතක් වෙනවා ලෝකේ ලෝහ තාක්ෂණයේ දියුණුම ශිෂ්ටාචාරයක් සිංහලයෝ සිංහල දේශයේ අපේ සිංහල බෞද්ධ සભ્યත්වය ඇතුලේ හැදිලා තියෙනවා. ඒකේ අපිට ලෝකයේ ඇතුලේ ලොකු ඉඩක් තියෙනවා. අපි දන්නවා උඳුන් හා සම්බන්ධවත් ගත්තාම ඒකට අදාළව තියෙන විස්තර පුරාවිද්‍යාත්මක සාක්ෂි වගේ දේවල්. මම නැවත කියනවා මේක මේ දලා අදහසක් ගන්නනේ මම දාන්නේ. මේක හොඳ විධිමත් දැනුවත් බවක් තියෙන විද්වතෙක් වගේ මේ වගේ වැඩසටහනක් කරනවා නම් මේ වගේ නම් ඉතාම වටිනවා. ඒ වගේම ඉතින් මේ කැණින් භූමිය වෙන්න ඕන. මේක දිස්වන ආකාරය දවස් ගණන් අර වැඩසටහන් කරන්න පුළුවන් වැඩ. පුළුවන් අය පුළුවන් වෙලාවල් වලට එන්න මේ තැන් වලට ඇවිල්ලා බලන්න. කොයිද ඉතින් මේ තැන් බලන්න අපේ තියෙන ඓතිහාසික උරුමයන්වත් බලන්න වෙලාවක් නැතිකොට අපිට. ඔය භූමි ප්‍රමාණය අතින් ගත්තාම චීනයට වැඩිය 125 ගුණයක්ද කොහෙද පොඩි වුණාට අපි ශිෂ්ටාචාරයක් හැටියට ගත්තාම අපේ තියෙන ලොකුව චීනය හා සමාන කරන්න පුළුවන් බොහෝ තැන්වල. සමහර තැන්වල මට හිතෙනවා ඊටත් එහා කියලා. ඒක අදි탁සේරුවක් නෙමෙයි. ඒක ඓතිහාසික හේතු උඩ. ඉතින් ඒකින්ද අපි මේ උරුම කල්පනාකරණය කරලා තියෙන විදිය දිහා බලලා ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕන කියන එකයි මගේ නම් අදහස. මොකද හේතුව අපිට හරියට විධිමත් කෞතුකාගාර පද්ධතියක් හරි ඊට වැඩි හදන්න පුළුවන් වෙන්න ඕන. ඒවා අපිට අපි කියමුකෝ හරි රටට ආදරේ පැත්තක තියමුකෝ. අනුගාමී සංචාරක ව්‍යාපාරයේ පැත්ත ගැන හිතලා හරි මේ ඒ කියන්නේ ඔය සමහරලාට ජාතිකත්වය දේශවාත්සල්‍ය නැති පාලකයන්ට උනත් පුළුවන් අනුගාමී ව්‍යාපාරික අරමුණකින් හරි ඒවා මීට වැඩි දියුණු කරන්න. අපේ මේ වගේ පොඩි කාමරවල දාලා ගොඩාක් ලොකුට ඩිස්ප්ලේ කරන්න පුළුවන් උරුමය කොච්චර තියනවද පොඩි විදියට. ඒ වගේ සමහර දේවල් ලෝකෙටම තියෙන එක විතරයි. ඒක හින්දා අපි මේවා හිතන්න ඕන. වියදම් කරන්න ඕන පැති තියෙනවා. ඒවා වියදම් නෙමෙයි ඇත්තටම ආයෝජන. ඒකේ අභිමානී සංස්කෘතික උරුමය වෙනම කතාවක්. මම කියන්නේ දෙවෙනි තට්ටුව. දැන් මේ දෙවෙනි තට්ටුවට තමයි අතුල් වෙන්නේ. මේක මේ ලිපි වල විස්තර උගක් තියෙනවා. චීන රූපාක්ෂර වලින් සටහන් වුණු අපි අසල් ලිපි කියමු නේද?
බුද්ධ රූපයක් හරි බෝධිසත්ව රූපයක් හරි වගේ පේනවා. එවනම් බුද්ධ රූප සහ බෝධිසත්ව රූප වෙනවා. ව්‍යාග්‍රේද මොන හරි සතෙක්ගේ විදියකට තමයි හදලා තියෙන්නේ. අංගල දන්නේ තියෙන්නේ තියෙන මේ 我以为非常高啊，胸对啊，然后都注意之前的영어에有一个是මේ තියෙන්නේ මේ කැනීම් භූමියක්. එතකොට ඒකට අදාළ මේ විස්තර. මේ තියෙන්නත් ඒ වගේ මේ විශේෂ මට කියන්න බැරි වුණා මේක චීනයේ පස්වෙනි මට්ටමේ විතර නගරයක් මේ තියෙන්නේ. එතකොට මේ කෞතුකාගාරය පරිපාලනය වෙන්නේ ඒ විදිහට. ඒක චීනයේ විශාලත්වය ආර්ථිකයවත් එක්ක සම්බන්ධ ඇති. නමුත් ඒගොල්ලෝ මේ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙන විදියයි අපි ගන්න ඕන. මොකද අපේ ජාතික කෞතුකාගාර වුණත් සමහර වෙලාවට නඩත්තුවේදී අදාළ ප්‍රමුඛත්වය දෙන්නේ. විශේෂයෙන්ම මේ අයගේ මේ කාසි එකතුවක් වෙන්න ඕන. මේ අයගේ ඒ උරුමයන් කළමනාකරණය කර ගැනීම චීනයේ චීන සංස්කෘතියට ප්‍රමුඛත්වය ලබා දීමම තමයි චීනයේ යම් ආකාරයක බටහිර මිමි අනුවත් ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් සෑහෙන ශක්තිමත් බවක ඉන්නවනම් ඒකට බලපාලා තියෙන්නේ. ඔය වෙනත් දේශපාලනික කරුණු ඒක පිටිපස්සේ තියෙනවා. ඒ කියන්නේ ඊයේ දෘෂ්ටිවාද වලින් ඊයේ රට පෙරට ගන්න එක සම්බන්ධයෙන් කටයුතු වෙනවා. හැබැයි ඔය හැම එකම චීනෙට ගැලපෙන්නේ චීනකරණය කරගෙන තමයි ඒ අය පාවිච්චි කරන්නේ. එහෙම නැතුව දේශපාලන දර්ශන වලට චීනෙ පවතින්න බෑ. ඒ අය වුණත් කැමති වුණත් අකමැති වුණත් ඒ අය චීන විදිහට සකස් වෙන්න වෙනවා. ඒක
ඒක සෑහෙන හොඳ ප්‍රවණතාවක්. මොකද ඒකම තමයි චීනයේ අනන්‍යතාවය වෙන්නේ. කියන එක තමයි මගේ නිරීක්ෂණය. දැන් මම හැම වෙලාවෙම කියනවා මගේ නිරීක්ෂණ මට පේන හැටියට කියන්නේ මේ මධ්‍යස්ථ අදහසුත් නෙමෙයි, ස්වාධීන අදහස්මත් නෙමෙයි. ඒකින්ද කැමති හැටි එක ඒ විදිහට තීරණය කරගන්න පුළුවන්.